දැන් පැහැදිලි වෙන්නේ නැති කරන්න යන්නේ අනුමාන සම්පූර්ණයෙන් කියනවා ඒකේ ආරම්භයේ විදියට අද දිනේ තුල ලෝකසිතියමට එන අනුමාන ටික අපි ලකුණු කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම වීඩියෝ එක වඩා හොඳට ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න ඕන නිසා මම ලෝකසිතියම zoom කරනවා. zoom කරන ගමන් මම මේ අභ්‍යාසය කරනවා. හොඳින් අවධානයෙන් බලන් ඉන්න. මේකේ ගොඩක් දේවල් අඩුම තරමේ 50%ක්වත් අපි බලාපොරොත්තු වෙමු තියෙයි කියලා. මගේ බලාපොරොත්තු නම් 100%. නමුත් අපි යවමේ කියමු 50%වත් මේකේ තියෙයි ඉඳ අවධානයෙන් බලන් ඉන්න. අපි ලෝකසිතිය මේ අනුමාන ලෝකසිතියම අපි ලකුණු කරමු. ලියාගමු අපි. පළවෙනි ස්ථානයේ තමයි මම කියන එක චෙන්නයි. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය කියලා කියනවා. දෙවනි ස්ථානය සුමාත්‍රා. තුන්වෙනි ස්ථානය පෘතුගාලය. මම ඉහළින් ලියන්න. හතරවෙනි ස්ථානය ගෝව, කැලිකට්, බොම්බාය කියන ස්ථාන වලින් එකක්. ඊට පස්සේ මධ්‍යධර්මී මුහුද, රතු මුහුද, සුබපැත් මේ තුඩුව. හොඳයි, ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා, බය වෙන්න එපා. ස්ථාන ටික මම නැවතත් කියන්නම්. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය, සුමාත්‍රා දූපත, පෘතුගාලය, ගෝව, එහෙම නැත්නම් කැලිකට්, බොම්බාය කියන ස්ථාන තුනෙන් එකක්. ඒ වගේම මධ්‍යධර්මී මුහුද, රතු මුහුද, සුබපැත් මේ තුඩුව. මෙන්න මේ කියන ස්ථාන වලින් මේ ස්ථාන වලින් 6ක් තමයි එන්නේ. අපි මේක අනුමාන විදිහට මෙස්සර සලකනවා. එහෙනම් අපි ලකුණු කරගෙන යම් මේක අභ්‍යාසයක් විදිහට මේ ඉතිහාසය අනුමාන ලෝකසිතියම අපි ලකුණු කරන්න යන්නේ ඊයම වීඩියෝ එකට. එහෙනම් පළවෙනි එක චෙන්නයි. ඔයගොල්ලෝ දන්නවා ඉන්දියානු ප්‍රදේශයේ මේ තියෙන්නේ. ඉන්දියාවට ඔයගොල්ලෝ දන්නවා කණක් තියෙනවා. ඉන්දියාවේ කණක් තියෙනවා මේ තියෙන්නේ. ඉන්දියාවට කණක් තියෙනවා. මේ ඉන්දියාවේ කණේ සිට පල්ලෑ කොමරින් තුඩුව දක්වා ප්‍රදේශයේ සරල රේඛාවක් තියෙනවා. තනි ඉරක් විදියට ඔයගොල්ලොන්ට පේනවා. මේ ඉර දෙකට බෙදපුවාම නැත්නම් හරියට ගෝව කියන ස්ථානයේ තියෙනවා. එතකොට මේ ගෝව කොමරින් තුඩුව අතර ප්‍රදේශයේ ඔයගොල්ලන්ට රේඛාවක් වගේ පේනවා. මේ රේඛාව දෙකට බෙදපුවාම මැද හරියටම කැලිකට් තියෙනවා. ඒ වගේම උඩ ගෝවත් කනත් අතර ප්‍රදේශයේ රේඛාවක් විදියට තියෙනවා. මේ රේඛාව දෙකට බෙදපුවාම මැද කෙරවලේ බොම්බාය තියෙනවා. එහෙනම් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. බොන්චි, ගෝවා, කෙරට. හරි. ඊට පස්සේ පල්ලෙහා මෙතන කොමරින් තුඩුව තියෙනවා. කොමරින් තුඩුවට ඉහළින් මෙතන ඔයගොල්ලෝ දන්න අපි දන්න සමුද්‍ර සංධිය. මේක පෝක් සමුද්‍ර සංධිය ලංකාව ළඟින්ම තියෙන එක පටු මුහුදු තීරය. ඒකම ලංකාවට ඉදිරියෙන් මෙන්න මේ හරියේ චෙන්නයි කියන නගරේ තියෙනවා. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසි කියන නගරේ තියෙනවා. හරි. චෙන්නයි වලට ඉහළින් ඕනනම් ඔයගොල්ලන්ට මේ සැරේ ප්‍රංශ වෙළඳ මධ්‍යස්ථානය පොන්ඩිචේරි ලකුණු කරගන්න පුළුවන්. පොන්ඩිචේරි. හරි. එහෙනම් ඉන්දියාව හා සම්බන්ධ අනුමාන ඔච්චරයි තියෙන්නේ. නේද? ගෝවා, කැලිකට්, බොම්බාය කියන ස්ථාන තුන ලකුණු කරා. ඒ වගේම චෙන්නයි ලකුණු කරා. ඒ වගේම පොන්ඩිචේරිත් අපි ලකුණු කරගත්තා. આવොත් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් වෙන්න. හරි. එහෙමනම් ඊළඟ අපි මෙතන ලකුණු කරගමු. ලකුණු කරපු ටික චෙන්නයි හරි, ගෝවා, කැලිකට්, බොම්බාය හරි. දැන් එහෙනම් තියෙන්නේ සුමාත්‍රා දූපත ලකුණු කරන්න. නේද? අර කෙටි අභ්‍යාසයක් තියෙනවා. මීයන් තාමත් මැලේසියාවේ සින්දු කියා ඉන්නවා කියලා. එතකොට මේ අභ්‍යාසය ඔයගොල්ලන්ට කොහෙන් හරි අහුවෙලා ඇති. මට නම් කරගන්න බැරි වුණා වීඩියෝ එකේ. නමුත් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ ඉන්දියාවට වම් පැත්තේ මෙතන බංග්ලාදේශයත් එක්ක පල්ලෙහෙන් මියන්මාරයේ බුරුමේ එහෙම නැත්නම් රාමඤ්ඤ දේශේ තියෙනවා. ඒකම් පල්ලෙහෙන් තායිලන්තයේ තියෙනවා. තායිලන්තයෙන් පල්ලෙහාට මෙන්න මේ එල්ලෙන කෑල්ල අපි මේකට කියනවා මැලේසියාව කියලා. නැත්නම් මලේ අර්ධද්වීපය කියලා කියනවා. මේ මලේ අර්ධද්වීපයේ කෙරවලේ ඔයගොල්ලෝ දන්නවා කුඩා නගරයක් වගේ රටක් එහෙම නැත්නම් පොඩි රටක් අපි ඒකට කියනවා සිංගප්පූරුව කියලා. මේ සිංගප්පූරුවත් මේ සුමාත්‍රා දූපත මේ තියෙන සුමාත්‍රා දූපත
සුමාත්‍රා දූපතත් අතර ප්‍රදේශයේ පටු මුහුදු තීරයක් තියෙනවා. අපි මේ මුහුදු තීරයට කියනවා මලක්කා සමුද්‍ර සංධිය. එහෙමනම් මේ මලක්කා සමුද්‍ර සංධියත් සුමාත්‍රා දූපතත් අතර මලක්කා සමුද්‍ර සංධියට පහළින් ඔයගොල්ලෝ දාන්න සුමාත්‍රා දූපත මේ තියෙනවා. මෙන්න මේක තමයි සුමාත්‍රා දූපත. තුන සුමාත්‍රා දූපතට අල්ල වෙනස ජාවා දූපත. අපි තියෙන්නේ සුමාත්‍රා දූපතත් එක්කම මෙහා පැත්තෙන් තියෙන පොඩි දූපත ජාවා දූපත. ඒ ජාවා දූපතේ කෙරවලේ මෙන්න මේ හරිය බතාවිය කියන නගරය තියෙනවා. බතාවිය කියන නගරේ තියෙනවා. එහෙනම් ඒ හා සම්බන්ධ සුමාත්‍රා කියන අනුමාන ස්ථානය අපි ලකුණු කරලා ඉවරයි. හරි. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට මධ්‍යධාරණී මුහුද. මධ්‍යධාරණී මුහුද. මේක අපි දන්නවා පර්සියාව කියලා කියන්නේ වර්තමාන ඉරානය කියලා හඳුන්වන රට. මෙන්න මේ ඉදි කට්ටක් වගේ තියෙන පර්සියාව. එහෙනම් පර්සියාවත් එක්කම පර්සියන් බොක්කට බහිනවා. මේ තියෙනවා පර්සියන් බොක්ක. පර්සියන් බොක්කේ මං අරාබියට ගොඩ වෙනවා. මේ තියෙන අරාබිය. අරාබියෙන් මං රතු මුහුදට ගොඩ වෙනවා. මේ තියෙන ඔයගොල්ලන්ට අනුමාන මේවර රතු මුහුද ඉහළට තියෙන්නේ. රතු මුහුද. ඊට පස්සේ මං රතු මුහුදෙන් මධ්‍යධාරණී මුහුදට ගොඩ වෙනවා. මේ තියෙනවා මධ්‍යධාරණී මුහුද. එහෙනම් ළමයි මධ්‍යධාරණී මුහුදත් රතු මුහුදත් එකට සම්බන්ධ කරන මිනිසාසි නිර්මාණය කරපු ඇලක් තියෙනවා. ඒ ඇලට අපි කියනවා සූවස් ඇල කියලා. මේක සිතිය මේ දෙන්නේ නැහැ. අපි ලකුණු කරලා ඕනේ ලකුණු කරන්න මේ තියෙන සූවස් ඇල. හරි එහෙනම් රතු මුහුදත් මධ්‍යධාරණී මුහුදත් අපි ලකුණු කරලා ඉවරයි. දැන් තියෙන්නේ පෘතුගාලය ලකුණු කරන්න. ළමයි මධ්‍යධාරණී මුහුදේ කෙරවලට එනකොට මේ පැත්තට එනකොට අප්‍රිකාවට ඉහළින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ කොටු රටක් තියෙනවා. මෙන්න මේ තියෙන රට මේකට අපි කියනවා පෘතුගීසීන්ගේ මව් රට. මේ තියෙන පෘතුගාලය. මේකේ කෙළවරේ ලිස්බන් වරාය තියෙනවා. හරිමද? ලිස්බන් වරාය තියෙනවා. එහෙනම් පෘතුගාලයට අල්ලපු රට ස්පාඤ්ඤය. මේ උඩින් තියෙන රට ප්‍රංශයේ ඉදිරියෙන් තියෙන මේ විශාල දූපත් දෙක මහා බ්‍රිතාන්‍ය නේද? ප්‍රංශයත් එක්කම මේ ත්‍රිකෝණයට තියෙන මේ කුඩා කැබැල්ල ඕලන්දය. එහෙම නැත්නම් වර්තමානයේ නෙදර්ලන්තයේ එහෙම නැත්නම් ලන්දේසින්ගේ මව් රට විදියට සැලකනවා. එහෙනම් පෘතුගාලයත් අපි ලකුණු කරා අනුමානයක් විදියට. හරි. තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තියෙන සුබ පැත්මේ තුඩුව. එහෙනම් එන්න මේ පල්ලයට මධ්‍යධාරණී මුහුදෙන් අප්‍රිකාවට ඇවිල්ලා අප්‍රිකාවේ මේ පල්ලහැම කෙරවලේ සුබ පැත්මේ තුඩුව එහෙනම් කුණාටු තුඩුව මේ දෙකෙන්ම කියන්නේ එකම ස්ථාන. එහෙනම් මේ අපි ලකුණු කරලා ඉවරයි. මේවර අනුමාන ලෝක සිතියම මේවර අනුමානය ලකුණු කරලා ඉවරයි. එහෙනම් ස්ථාන ටික නැවත කියාගෙන යන්න. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය, සුමාත්‍රා දූපත, පෘතුගාලය, මධ්‍යධාරණී මුහුද, ගෝව, කැලිකට්, බොම්බාය කියන තුනෙන් එකක්. රතු මුහුද, සුබපැත්මේ තුඩුව කියන ස්ථාන ටික තමයි මේවර අනුමාන වෙන්නේ. එහෙනම් ලකුණු කරගන්න ඔයගොල්ලෝ මේක අභ්‍යාස ටිකක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් එකක් එයි. ඒ වගේම ඊටාම නුදුරේ, ඊටාම ආසන්නේ ලංකා සිතියමේ අනුමාන ටිකක්, ඒ වගේම ඉතිහාසයට සම්බන්ධ සියලුම අනුමාන ටිකක් ගෙනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ channel එකත් එක්ක බොහොමත්ම ස්තුතියි අද දවසේ හිටියට. තව දෙයක් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. අනුමාන කියලා කියන්නේ ගුරුවරයාගේ අත්දැකීම් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මත ඒගොල්ලොන්ගේ අත්දැකීම් එක්ක එකතු කරගෙන ඒගොල්ලෝ අලුතෙන් නිර්මාණය කරන දෙයක් මේ අනුමාන කියලා කියන්නේ. හැබැයි ඒක ප්‍රශ්න පත්‍රය නෙවෙයි. ඒ නිසා සියලු දේවල් වලට සූදානම් වෙලා යන්න. ඒක තමයි ඔයගොල්ලන්ට තියෙන අවිය. ඒකට ලෑස්තිලා ඉන්න. එහෙනම් බොහොම ස්තුතියි දැන් ඉඳලා හිටියට.